හැමෝම අලුත් අවුරුද්ද සමරද්දී හිටපු ජනපති රනිල් සහ බිරිඳ මෛත්‍රී ළමා නිවාසයේ අවුරුදු සමරයි. මෛත්‍රීට ළමා නිවාස 11ක්. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙවර අලුත් අවුරුද්ද සමරා තිබුණේ Taman රැක බලා ගන්නා ළමා නිවාසවල දරුවන් සමගයි. 1980 වසරේ සිටම තමන්ගේ පුද්ගලික මුදලින් ළමා නිවාස 11ක් නඩත්තු කරනු ලබන අතර මෙවර එම දරුවන් සමග හිටපු ජනපතිවරයා සහ හිටපු ආර්යාව අලුත් අවුරුද්ද සමරා තිබුණා. ඒ පිළිබඳව මාධ්‍යවේදියෙකු පවසා තිබුණේ මෙවන් කතාවක්. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී මැතිණිය එක්ව 1980 ගණන්වල සිටම තමන්ගේ පුද්ගලික මුදලින් ළමා නිවාස 11ක් පමණ නඩත්තු කරනවා. සමහර ඒවා ඔහුම හදපුවා. එම ළමා නිවාස වලින් එළියට එන ළමයි කිසිම දවසක සමාජයට බරක් වන අපරාධකාරීන් නෙමෙයි. එම ළමා නිවාස වලින් පැමිණෙන හැම ළමයෙක්ම සමාජයේ වැඩදායි පුරවැසියන් ලෙස හැසිරෙනවා. ගොඩක්ම ළමයි ලොකු කම්පැනි වල ඉහළම තනතුරු දරනවා. නමුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒ ළමයා ආවේ ළමා නිවාසකෙන් කියලා. හැම අවුරුද්දෙම ඔහුගේ පුද්ගලික ධනෙන් අවුරුද්දට ඒ ළමයින්ට යට ඇඳුමේ ඉඳලා හොඳ සපත්තු දක්වා සියල්ල ලබා දෙනවා. ලස්සනම දේ නම් එම ළමා නිවාස 11න් පිටවන දරුවෝ කවදාවත් ළමා නිවාසකින් එළියට ආවා කියලා දැනගන්නේ නැහැ. ඔවුන්ගෙන් වැඩි හරියක් බොහොම ලස්සනට පෞල් ජීවිත ගත කරමින් සමාජයට සුබදායි ලෙස හැසිරෙනවා. Tamanගේ පවුලෙන් ලැබුණු කෝටි ගණන් දේපල වලින් හා ඒ ආයෝජන වලින් ලැබෙන සියල්ල වික්‍රමසිංහ යුවල යොදවන්නේ මේ ළමා නිවාස 11 නඩත්තු කරවන්න. තවත් විශේෂත්වයක් තියෙනවා. එනම් රනිල් වික්‍රමසිංහ ළඟම හිටවුතුන් පවා දන්නේ නැහැ මේ ළමා නිවාස ගැන. එලෙස රහසක්ව පවත්වා ගන්න එම ස්ථානවල හැදෙන ළමයින්ගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් යනුවෙන් ඔහු පවසනවා.